මුදලාලි මට පේන් ටිකක් දෙන්න. ලලයියා. මොකෝ බලලා ලලයියා අවුලෙන් වගේ. 18 රන් 100ට දීලා වගේ. කතා කරලා වැඩක් නැහැ. 18 නම් 100ට දුන්නා තව කමක් නැහැ. ඔක්කොම වතුර ගියා. එපා වෙලා ඉන්නේ. ඒක තමයි. මොකද කරන්නේ කියලා කල්පනා කරගෙන ඉන්නේ අප්පා. අයියර පහුගිය දවස්වල කෙල් කරුටුවක් කරගෙන හිටියනේ. ඒ තමයි ප්‍රශ්නේ. ඌයිමයි සහෝදරයෝ වගේ කෙල් කරුටුව කරන් හිටියා. අන්තිමට බලු වැඩේ කරලා මට කටුව ගැහුවා. ඌ රජා වගේ ඉන්නෝ. දැන් මම පාරට වැටලා ඉන්නේ. මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව මම කල්පනා කරන්නේ. අපෝ විලියා දැන් ඌ එහෙම තමයි. දැන් උඩින් යන්නේ ඌ. ඕක මට ළඟදී අපසට වචන ටිකක් කිව්වා. වැඩක් නැහැ. ඕක මා ජරා මිනිහා. ඌ වැලේ වැල්ලතු හිටියේ. අන්දමන්ද වෙලා. මමයි අදගෙන වෙල්ල කරමු කියලා අයිඩියා හදිලා කරේ. අන්තිමට ඌ කරපු වැඩේ කොහොමද? බලු වැඩනේ යවුවා. ඒක තමයි බං. ඔකට හොඳ අංශයක් අදින්න ඕන. හැන්දි ගෑවිලාම යන්න. හැබැයි දැන් මට හිතලා තියෙන්නේ එහෙම දෙයක් කරන්න තමයි අප්පා. කිසිම අයිඩියාවක් එන්නේ නැහනේ ඔළුවට. දැන් ඔබ මොකද කරන්නේ? කොහෙද යන්නේ දැන්? මන් නැත් ඒක බීලා හන්දිය පැත්තට යන්නේ කියලා හැදුවේ. හරි. මාත් එන්නම්. අපි යන්. තට මොනවද මේකට කරන්නේ? ඈ? ඒක තමයි මම මේ කල්පනා කරේ. මං කියන්න. අපි හරක් ටිකක් දක්කමු මුළු කෙහෙල් කොරටම කාලා ඉවර කරන්න. ඒක සාර්ථක වෙන්නේ නැහනේ. එහෙනම් අපි ඒකට ගනුදෙනුවක් දීලා ඔක්කොම කපල විනාශ කරමු. ඕවා සාර්ථක වැඩ නෙවෙයි. අපි දෙයක් කරන්න ඕන අපි ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න. එහෙනම් මොකද්ද මේකට කරන්නේ? මම ඇඟේ මාළුවටම මතක් වෙනකොට. ලලයියා දන්නවද අපේ අර බබා අක්කා? දන්නවද? ඔය කීයේ අර කීත්ත කැලලක් ඇදගෙන අර බුලත් තේම කකා යන ගෑනේද? ඔව් ඒ ගෑනේ තමයි. අර මේ සුමනේ සුමනේ නායක ගෙදර තිබුණේ ලොකු දොඩම් ගහක්. පැණි දොඩම් හැදෙන ලොකු දොඩම්. දවසක් බබාක් ඇවිල්ලා අම්මෝ දොඩම් පිරලානේ කියලා කිව්වා විතරයි ගහක් කරටේ ඉඳන් මැරෙන්න ගත්තා. කරටේ ඉඳන්. ඒ වගේ තමයි අර කවුද අර පියසේන වාහනයක් අරන් ආවනේ. ඔව්. අලුතේ වාහනයක් ගෙනාවනේ කිව්ව විතරයි සක්කල හැප්පුණා. ඒ වගේ ඔය ගෑණි කටින් කිව්වොත් ආයි එතනින් ඉවරයි. ආයි සුන්න දූවිලලා යනවා. පල්ලකො නියම කොඩි විලක් මේක. කොඩි විල එකක් නෙවෙයි කොඩි විල හතක් වගේ තමයි. අපි ඒකට වල්ලි විලට කමන්නේ වැඩි කරමු අපි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කළ හරියන්නේ නැහැ. ඒ ගෑණි කියලා කළ හරියන්නේ නැහැ. ඒ කියන්නේ අහම්බෙන් තමයි යෝක වැඩේ කරන්නේ. හිතලම කියනවා. ඒක තමයි මරු වැඩේ නේ. ඒක මාර වැඩක් නේ කරන්නේ කොහොමද? හරි. අපි යමු පොඩ්ඩක් බබා කළ ගල් පැත්තට. කොරටුවත් ඒ පැත්තේ තියෙන්නේ. බලන්න. අම්මට සිල්වේ අපේ වෙලාව හොඳයි. අන්න කොඩි වෙන මේ පැත්තේ එනවා. Paradigm, তাদের খাড়া দুটো সিং তারা হাঁটি মাটিং টিম ඔවුනේ නම් හරි මමත් හිතුවේ ඔය ගෑණි තමයි. හරි අපිට ඕක දාලා බලමු. බබක්කා. මලයෝ. කොහෙද යන්නේ මේ? මම මේ ආව බොල පලාදරු ටිකක් නෙලා ගන්න. පලා? ඉතින් මොකද බොලා මේ පැත්තේ? නෑ බං අක්කේ. ඇවිදින්න පොඩක් ආවා. අක්කේ මේ උඹට මේ
අර ඈත තියෙන මේ කෙහෙල් කොටු පේනවා. කෝ බල මට පේන්නේ නැහැ නෝ. අර ඈතින් තියෙන්නේ කෙහෙල් කොටු. මට පේන්නේ නෑ. අන්න හැටලම් බං ඔබට ඔක පේනවද නැහැ. අර බලපන් අක්කේ. අර කෙහෙල් කොරටුව පේනවද ඔබට? බලපන් හොඳට. කෙහෙල් කොරටුවක් නම් පේන්නේ. ඉන්දම් පේන්නේ නැද්ද අර කැන් වැටලා තියෙන්නේ? ඕන කෙහෙල් කෑන්ද බං මට පේන උදුළු මිටක් කෙහෙල් කෑනක් නැහැ. අයියෝ. මම අනේක පෙන්නන්න ඔබට. මට වැඩිය දුර පේන්නේ නැහැ බොලා. අන්න කොහොමද? දැන් අප බලාපන්කෝ ඔබ ඇස්කෙඩි දික ඇරලා අර තියෙන කෙහෙල්කම් පේන්නේ නැද්ද කියලා ඔබට? කොරටුව නම් පේනවා මලයෝ. කෙහෙල් කෑන් නම් පේන්නේ නැහැ. මට ඔච්චර දුර පේන්නේ නැහැ නේද? නේ මන් දන්නේ. අච්චර දුර උඹට පේනවද මලයෝ? ඔව්. අප්පා උඹේ ඇස් තමයි ඇස්. මට නම් මෙලෝ සසරක් පේන්නේ නැහැ මලයෝ. මම මේ පලා ගන්නත් යන්න එපායි මං යනවා යන්න. তাদের খারাপ দুটো সিং তারা হাড্ডি মাটন ডিম මලයෝ දැන් නම් මට බං මොකක්ක පේන්නේ නැහැ නේ බං. නිකන් බෝල යනවා ඔක පේන්නේ. මලයෝ අනේ බං බලපන්කෝ බං. මට සිරි මේ හරි වගේ. මලයෝ දැන් නම් මට මොලේ කෙහෙල් මලක් පේන්නේ නැහැ බං.